වීඩියෝ එක තමයි මගේ නිර්වත් වීඩියෝ එකක්. ඒගොල්ලෝ එඩිට් කරන් හරියට දන්න කණ්ඩායමක් සහ පැහැදිලිවම කියනවා මරණතුරු මේ අදාළ නාලිකාව සම්බන්ධ කිසිම දෙයකට මම යන්නෙත් නැහැ. මට අතින් අල්ලලා නවත්ත ගන්න පුළුවන් මට්ටමේ එකෙක්ට මම යන්න දෙන්නෙත් නැහැ. අද ආවේ හිරු ටීවී නාලිකාවේ මේ දවස්වල පැවැත්වෙන අවුරුදු කුමරා කුමරිය තරඟය. ඉතින් ඒකේ අවුරුදු කුමාරවරුන්ගේ කියන්නේ පිරිමි ළමයිගේ වීඩියෝස් වගේක් TikTok මම හිතන්නේ මුළු ලංකාවෙන් භාගයක්ම දකින්න නැති. ඒ පිරිමි ළමයිව ඉතාමත්ම අපහසුතාවයට පත් කරමින් ඒ සින්දු දානවා නතර කරනවා ඒ වගේ කරලා ඒගොල්ලෝ එඩිට් කරලා වීඩියෝස් දාලා ඒගොල්ලෝගේ අපහසුතාවයට පත් කරලා තිබ්බා. ඒ අතර සඳුන් ප්‍රභාත් කියලා මල්ලි කෙනෙක්ගේ වීඩියෝ එකක් ගැන මේ මල්ලි Facebook ඔස්සේ සඳහන් කරලා තිබුණා. එයා ඉතාමත්ම අපහසුතාවයට පත් වුණා සහ එයා ඒ දේවල් වලින් වැටෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ වීඩියෝ එක දැක්කට පස්සේ මටත් පුතෙක් ඉන්න හින්දා මට හිතුණා ඒ සම්බන්ධව කතා කරන්න ඕනේ කියලා කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව. මොකද මම සාමාන්‍ය පුරවැසියෙක් සහ live at 8 ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාවක් ඒ වගේම රංගන ශිල්පිනියක් සහ මිනිස්සු වෙනුවෙන් හැමතිස්සෙම කතා කරන කෙනෙක්. මොකද මට තියෙන ප්‍රශ්නේ තමයි රටේ මිනිසෙක් වෙනුවෙන් කතා කරන්න හෝ අපිට වෙච්ච අසාධාරණයක් කතා කරන්න මේ දේශපාලඥයෙක් වෙන්න ඕනද ප්‍රසිද්ධ චරිතයක් වෙන්න ඕනද බලයක් තියෙන්න ඕනද කියන එක. මොකද මම කතා කරේ සාධාරණ වෙනුවෙන් ඒ ලයිව් වීඩියෝ එක දාලා දවසක් යනකොට එයාලගේ ගොඩාක් අය ඉන්නවා හිරු නාලිකාවේ වැඩ කරපු අය දැන් ස්වර්ණවාහිනී නාලිකාවේ සහ වෙන සියලුම නාලිකාවන් වල වැඩ කරන අය. ඉතින් යාලට අමතක වෙන්නේ නැති ඒගොල්ලෝ ඇතුලේ කරන දේවල් පිටායට ආරංචි වෙනවා කියන එක. ඒගොල්ලෝ ඒ වීඩියෝස් මගේ පින්තූර භාවිතා කරමින් එක වීඩියෝස් ගොඩක් හදලා තිබුණා. ඒවා සමාජ ජාල ඔස්සේ බෙදලා හැරලා තිබ්බා. ඒකල අන්තිමේට කරලා තිබුණේ රේණ සිල්වාගේ ආදනීය බිරිඳ මලිකා සිල්වා මගේ හිතවතෙකුට කතා කරලා කියලා තිබ්බා. ඒගොල්ලෝ ගාව රෙකෝඩින්ග්ස් වගේක් තියෙනවා කියලා. දන්නවා මෙතන ඉන්නවා මීඩියා එතකොට කතා කරලා කියලා තියෙනවා. ඒගොල්ලෝ ගාව රංජන් රාමනායකගේ සහ මගේ හඬපට වගේක් තියෙනවා. මේක නැවැත්තුවේ නැත්නම් ඒ ටික දානවා කියලා. ඉතින් ඒ වගේම දවසක් යන්න කලින් ඒ රෙකෝඩින්ග්ස් ටික අවුට් කරලා තිබ්බා. හැබැයි ඒවා මගේ කටහඬවත් රංජන් රාමනායක කටහඬ සංස්කරණය කරලා විවිධ වචන මාරු කරලා ඒගොල්ලෝ එඩිට් කරන් හරියට දන්න කණ්ඩායමක් සහ විශේෂයෙන් ඒගොල්ලන්ට මාත් එක්ක පෞද්ගලික තරහක් තියෙනවා. දැන් මම ස්වර්ණවාහිනී live at 8 ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට වැඩ කටයුතු කිරීමත් සම්බන්ධයෙන් ඉතින් මොකද ඒ නාලිකාවේ වැඩ කරපු ගොඩාක් සේවකයන් දැන් වැඩ කරන්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ සහ විවිධ නාලිකාවල. ඒකල්ලා මම අද මේ ළමහා කාන්තා කාර්යාංශයට පැමිණියේ. දැන් ඒගොල්ලෝ කලිම වෝනින් දෙනවා මට දැන් මේ වීඩියෝ එක තමයි දාන්න දැන් මේ වීඩියෝ එක තමයි කියලා. දැන් අද තියෙන වීඩියෝ එක තමයි මගේ නිර්වත් වීඩියෝ එකක්. යම්කිසි වීඩියෝ එකක් ඒගොල්ලෝ හදලා ඒ වීඩියෝ එක දානවා කියන එක. ඉතින් මම කතා කරන දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් විදියට අපිට ඇත්ත කතා කරන්න බැයිද මේ රටේ? මං හිතන්නේ ඇත්ත කතා කරන්න කියලා එක මනුස්සයෙක් හිරේ දැම්මා. ඒකල ඒ මනුස්සයා යන්තම් එළියට වෙලා දැන් කට වහගෙන ඉන්නවා. ඉතින් එහෙම කට වහගෙන ඉන්න ඕනද? දකින්නද මෙන්න මෙහෙම පෝස්ට් එකක් තිබුණා. සල් මට ඒක පෝස්ට් එකක් තිබුණා මෙන්න මේ විදිහට. මේකේ තියෙන්නේ තිනල පුපුරන ද්‍රව්‍ය සිද්ධියට ශාන් පුතා කොටු මාත් අහුවෙලා කියලා තියෙන මොන පුපුරන සිද්ධියටද කියලා දන්නේ මේක දාලා තියෙන මාධ්‍ය ආයතනය ගැන මම සඳහන් කරන්නේ නැහැ. මට අවස්ථාවක් වුණොත් මම සඳහන් කරනවා. විස්තරේ ගියාට පස්සේ තියෙනවා ඇවිල්ලා කොස්තාපල් ශාන් පුතා නැති රැප් ගායකයා සමග පැමිණ තමන්ට මෙම පුපුරන ද්‍රව්‍ය ළඟ තබා ගැනීමට දුන් බව සැකකරු විසින් අනාවරණය කරලා පොලිසිය පවසනවා. ඊටසේ කියනවා සැකකරුගේ ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ විස ඉදිරිපත් කිරීම නියමිතයි. අද මට තේරෙන්නේ නැහැ කියන්නේ මේක සම්පූර්ණ බොරු කියන්නේ මේ නිවුස් එක සම්පූර්ණ ෆේක්. මේක සම්පූර්ණ බොරු නිවුස් එකක්. මම රැප කෙනෙක් විදිහට මට මේ ලයිව් එක යන්න තිබුණා. මට කියන්න ඕන ෆීලිං එක මේක නෙමෙයි. මේ ඇවිල්ලා අදම තුච්ච නින්දිත ක්‍රියාවිදිහට මම සලකනවා වගකීමක් ඇති මාධ්‍ය ආයතන විදිහට දාප එක ඕක යදී නෙමෙයි මට විතරක් නෙමෙයි අපි කවුද අපි මේ පොඩි උන් අපි මේ තාම මේ දෙයියනේ කියලා පීනන්න ගත්ත විතරයි මම දැකලා තියෙන ගොඩක් අයට මේ වගේ දේවල් කරලා තියෙනවා මේ ඔය කියන මාධ්‍ය ආයතන හරි සෞත්තුයි හරි කැතයි මම විසින් බෝම්බයක් නිෂ්පාදනය කරලා මුන් ඔක්කොටම ගහන්න තරම් කේන්තියක් හිතේ දැන් තියෙනවා පැහැදිලිවම කියනවා මරණතුරු මේ අදාළ නාලිකාව සම්බන්ධ කිසිම දෙයකට මම යන්නෙත් නැහැ. මට අතින් අල්ලලා නවත්ත ගන්න පුළුවන් මට්ටමේ එකෙක්ට මම යන්න දෙන්නෙත් නැහැ.
හිරු ටීවී මෙගාස්ටාර් කරා නත්තල් පාටි කරා හිරු නත්තල් පාටි කරා හැම ප්‍රෝග්‍රෑම් එකක්ම කරනවා හැම නිලියකටම කොරෝනා පොසිටිව් වුණා ඒ පොසිටිව් නැති කෙනෙක් කියලා කොරෝනා පොසිටිව් වුණා ඒ අයව ගෙනිච්චද නිරෝධායනය කරන්න ඒ අයව ගෙදර නිරෝධායනය කරා ඇයි මේ අපිට විතරක් පියුමි හංසමාලි පැයෙන් ගෙදර ගියාලු චමුදිත ඇස් දෙකෙන් දැක්කද 40ක් චමුදිත කියනවා ප්‍රෝග්‍රෑම් එකේදී 40ක් 50ක් ආවලු අනේ නාට්ටාමි උඹ ඇස් දෙකෙන් දැක්කද 40ක් 50ක් එනවා නාට්ටාමි අපි මිනිමරලා වගේ අපි කුඩු විකුණලා වගේ උඹ නිකන් ප්‍රෝග්‍රෑම් එකේ කියනවා අපිව දැම්ම බණ්ඩාරවල ගෙනියන්න ප්‍රෝග්‍රෑම් එකේදී අර අජිත් රෝහණ මැතිතුමා කතා කරනකොට මූණ කුරුම් පැට්ටියක් වගේ කරගෙන හරියට අහනවා ඇයි පියුමි හංසමාලි මිනිමරලාද පියුමි හංසමාලි කුඩු විකුණලාද චන්දිමා ජයසිංහ කුඩු විකුණලා ගෑනු දූෂණය කළාද මෙච්චර අපරාධ කරපු මිනිස්සු එළියේ ඉද්දි චමුදිත කියන නාට්ටාමි අර තව ඉන්නවා කවුද පෙරේතෝ දෙන්නේ කියාගෙන ප්‍රෝග්‍රෑම් එක කර අපිට ඇමති බල නැහැ අපිට සල්ලි නැහැ ඕගොල්ලෝ ඔයා සල්ලි වලටනේ ඔතන ඉඳගෙන කහින්නේ දැන් හිරු කියන නාලිකාව මෙතන ඉන්නව නේද මේ ඉන්නේ මේ වයර් එකේ දියේ ඉඳ බලන්න ඔන්න ඉන්නවා දැන් හිරු නාලිකාව මොකද උනේ හිරු නාලිකාවේ ඉස්සල්ලාම ලයිසන් එක කැන්සල් වුණා වැරදි ප්‍රවෘත්තියක් කරලා මොකද උනේ දුමින්ද සිල්වා පැන්න එහා පැත්තට මට පාර්ලිමේන්තුවේ කිව්වා මට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට වඩා ලොකුයි මගේ අයියා රෙනෝද සිල්වා මොකද නම මොන සිල්වාද නෑ රෙනෝ සිල්වා නෙමෙයි රෙනෝද සිල්වා මොන සිල්වාද අපාස කරන්න බා රෙන සිල්වා නෙමෙයි මහත්තයෝ රෙනෝද සිල්වා දැන් රෙනෝද සිල්වා ලොකුයි ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයාට වඩා කියලා එයා පැන්න UNP එකෙන් එහාට මොකද්ද පැන්නේ අර හිරු FM එකේ ලයිසන් එක කැන්සල් වුණායි කියලා ඒකනේ උනේ සිද්ධිය දැන් පහුගිය ජනවාරි 8 වෙනකන් අපේ පක්ෂයට සහ සියලු දෙනාට කැවුවා ජනවාරි 8 අපි දින්න ගමන් අනේ හිතුවා මේ අර මිනිමරුන් චෝදනාවට අපි සපෝට් එක දෙයි ජනාධිපති සමාව අරන් දෙයි කියලා හිතලා එයා එක දිගට අන්න එක්සත් ජාතික පක්ෂයට කඩේ ගියා එක දිගට කඩේ ගියා ඔව් ඊට පස්සේ අගෝස්තු 10 ඡන්දෙන් පස්සේ ආයි එක දිගට කඩේ ගියා ඊට පස්සේ මොකද්ද තීන්දුව ආවේ අධිකරණ තීන්දුව මොකද්ද ආවේ අද පද්මිනී රණවක ගුණතිලක කියන ශ්‍රේෂ්ඨ ඒ නඩුකාර උන්නාසතුමිය එතුමිය තමයි පිටු 442ක් ලියලා ඒ තීන්දුව දුන්නේ ඒකට අපි බලිද දැන් එක දිගට ගහනවා එක දිගට අපහාස කරනවා හැබැයි මම කියන්න ඕනේ ද රෙනෝද සිල්වා මැතිතුමනි ද දුමින්ද සිල්වා මැතිතුමනි රංජන් රාමනායක කියන මේ චරිතේ පෞද්ගලික නාලිකාවලට පාලනය කරන්න බැරි පුලක් නෙමෙයි ඒක කොහොම කෙලින් කියන්න ඕනේ